ලෝකයේ තිබුණ වේගවත්ම ගුවන් යානය පිළිබඳව තොරතුරු ඔබ බොහෝමයක් දෙනා අසා නැතුව ඇති. ඉතින් යාළුවනේ අද අපි දැනුම චාරිකාව කියන්නේ ශබ්දයේ වේගය පරයා ගමන් කිරීමට සමත් වුණු ලොව වේගවත්ම ගුවන් යානය පිළිබඳවයි. සඩ් ඒවියේෂන් සමාගම සහ බ්‍රිටිෂ් එයාර්ක්‍රාෆ්ට් කෝපරේෂන් සමාගම එකට එකතු වෙලා නිර්මාණය කරන මේ ෆ්ලයිට් එක කන්කෝඩ් සුපර්සොනික් වර්ගයේ ගුවන් යානය. මේ ගුවන් යානය නිර්මාණය කිරීම සඳහා පළමු වතාවට අධ්‍යයනයන් ආරම්භ කරන්නේ 1954 වර්ෂයේදී. 1962 වර්ෂයේ නොවැම්බර් මාසයේ 29 වෙනිදා මේ ගුවන් යානයේ සංවර්ධන ව්‍යාපෘතිය ස්ථාපනය කිරීම සඳහා ගිවිසුම් අත්සන් තබනවා. ඒ වැඩසටහන සඳහා පිරිවැය පවුම් මිලියන 70ක් ලෙස ඇස්තමේන්තු කෙරුණා. 1965 වර්ෂයේ පෙබරවාරි මාසයේදී මේ ගුවන් යානය සඳහා මූලාකෘති නිර්මාණය කිරීම ආරම්භ කරනවා. ඒ අනුව ලොව පළමු වතාවට ගුවන් යානයක් සඳහා ඩෙල්ටා ආකෘතියෙන් යුත් පියාපත් එක්කන ලද අතර එල්ලා වැටෙන නාසයක් සහිතව ගුවන් යානය නිර්මාණය කරන ලදී. මෙම ගුවන් යානයට රෝල්ස්-රොයිස් ස්නෙග්මා ඔලිම්පස් 593 ටර්බෝජෙට් එන්ජින් 4ක් මගින් බලය ලබා දෙන ලදී. ගුවන් යානයේ තිබූ මෙම විශේෂතා හේතුවෙන් එම ගුවන් යානයට ශබ්දයේ වේගය පරයා ගමන් කිරීමේ හැකියාව හිමි වුණි. 1969 වර්ෂයේ මාර්තු මාස 2 වන දින පළමු වතාවට කන්කෝඩ් වර්ගයේ සුපර්සොනික් ගුවන් යානාවක් ගුවන්ගත වූ අතර එම ගුවන් ගමන ටූලූස් වෙතින් ආරම්භ කරන ලදී. මිනිත්තු 27කට පසුව ගුවන් යානය ගොඩ බෑමට එහි නියමුවා තීරණය කරන ලදී. ලොව ප්‍රථම වතාවට කන්කෝඩ් වර්ගයේ ගුවන් යානාවක් වාණිජ ගුවන් ගමනක් සිදු කරන්නේ 1976 වර්ෂයේදී. ඒ බ්‍රිටිෂ් එයාර්වේස් සමාගම විසින් කන්කෝඩ් වර්ගයේ ගුවන් යානාවක් ලන්ඩනයේ සිට බහරේනය දක්වා පියාසර කරවීමත් සමගයි. ඉන් අනතුරුව එයා ෆ්‍රාන්ස් සමාගම විසින් පැරිසයේ සිට රියෝ ද ජනීරෝ දක්වා ගුවන් ගමනක් උදෙසා කන්කෝඩ් වර්ගයේ ගුවන් යානාව භාවිතා කරන ලදී. 1976 වර්ෂයේ මැයි මාසයේදී මෙම ගුවන් සමාගම් දෙක විසින් වොෂින්ටන් DC නගරය වෙත සහ 1977 වර්ෂයේ නොවැම්බර් මාසයේදී නිව්යෝර්ක් නගරයට නිතිපතා සේවාවන් එක්කන ලදී. සාමාන්‍ය ගුවන් යානයක් මගින් ගුවන් ගමනක් සඳහා ගතවන කාලයෙන් හරි අඩක් පමණ භාවිතා කරමින් එම ගමනාන්තයටම යාමේ හැකියාව කන්කෝඩ් වර්ගයේ ගුවන් යානාව මගීන්ට උදා කර දෙන ලදී. නමුත් මෙම ගුවන් යානා ගුවන්ගත කිරීමේදී ඇතිවන අධික ශබ්දය මෙම ගුවන් යානාවල අනාගතයට ප්‍රධාන බාධකයක් විය. මෙම හේතුවෙන්ම මෙම ගුවන් යානා සාගර හරහා ගමන් කරන ගුවන් ගමන් සඳහා පමණක් භාවිතා කිරීමට කටයුතු කරන ලදී. නිෂ්පාදනය කරන ලද මෙම කන්කෝඩ් වර්ගයේ ගුවන් යානා ප්‍රමාණය 20ක් වන අතර එයින් මගී ප්‍රවාහනය සඳහා භාවිතා කරන්නේ ගුවන් යානා 14කි. මීට අමතරව 2000 වර්ෂයේ ජූලි මාස 25 වන දින එයා ෆ්‍රාන්ස් සමාගමට අයත් 45යි අනුව කන්කෝඩ් වර්ගයේ ගුවන් යානය ගුවන්ගත වී ටික මොහොතකට පසුව හෝටලයක් මතට කඩා වැටුණු අතර ගුවන් යානයේ සිටි 109 දෙනාම සහ හෝටලයේ සිටි තවත් 4 දෙනෙකු මිය යාමේ සිදුවීම කන්කෝඩ් වර්ගයේ ගුවන් යානයක් සම්බන්ධ එකම මාරාන්තික සිදුවීම වේ. මෙම සිදුවීම කන්කෝඩ් වර්ගයේ ගුවන් යානාවල සේවාව සඳහා බරපතල ලෙස බලපාන ලද අතර එම ගුවන් යානාවන්හි වාණිජ සේවාවන් එදින සිට 2001 වර්ෂයේ නොවැම්බර් මාසය දක්වා අත්හිටුවීමට කටයුතු කරන ලදී. නැවතත් එම වර්ගයේ ගුවන් යානාවල වාණිජ සේවාව ආරම්භ කරනු ලබන්නේ 2001 වර්ෂයේ නොවැම්බර් මාස 7 වන දිනයි. එතැන් පටන් 2003 වර්ෂය වනතෙක් කන්කෝඩ් වර්ගයේ ගුවන් යානා සේවයේ නිරත විය. මෙම ගුවන් යානාවන්හි අවසානය සටහන් වන්නේ 2003 වර්ෂයේ මැයි මාසයේදී එයා ෆ්‍රාන්ස් සමාගම සහ 2003 වර්ෂයේ නොවැම්බර් මාසයේදී බ්‍රිටිෂ් එයාර්වේස් සමාගම විසින් කන්කෝඩ් වර්ගයේ ගුවන් යානාවල මෙහෙයුම් අවසන් කිරීමත් සමගයි. ඒ අනුව බ්‍රිටිෂ් එයාර්වේස් සමාගම විසින් 2003 වර්ෂයේ නොවැම්බර් මාස 26 වන දින ලන්ඩනයේ හීත්‍රූ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට බ්‍රිස්ටල් නගරය වෙත කන්කෝඩ් යානාවක් භාවිතා කරමින් සිදු කළ ගුවන් ගමන අවසන් වීමත් සමගම ලෝකයේ විශිෂ්ටතම ගුවන් යානා නිපැයුමක් වන කන්කෝඩ් ගුවන් යානාවල සේවය අවසන් විය. මෙම ගුවන් යානාවන් වල මෙහෙයුම් අවසන් කිරීම සඳහා ප්‍රධානම හේතුන් ලෙස ගුවන් යානය ගුවන්ගත කිරීමේදී ඇතිවන අධික ශබ්දය, මෙම වර්ගයේ ගුවන් යානා නඩත්තුව සඳහා වැයවන අධික මුදල සහ ඉහතින් සඳහන් කළ 2000 වර්ෂයේදී සිදු වූ මාරාන්තික ගුවන් අනතුරෙන් අනතුරුව මෙම ගුවන් යානයේ ඇති ආරක්ෂක උපක්‍රම පිළිබඳව ඇති වූ ගැටලු මෙන්ම 2001 වර්ෂයේදී ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානය වෙත ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරය හේතුවෙන් ගුවන් ශ්‍රේෂ්ඨයේ ඇති වූ තත්ත්වයද හේතු විය. වසර 27ක කීර්තිමත් සේවා කාලයකට හිමිකම් කී කන්කෝඩ් වර්ගයේ ගුවන් යානාවල සේවාව එලෙස අවසන් විය.
මෙම ගුවන් යානයේ සතු වූ වේගය ගැන කතා කළහොත් කන්කෝඩ් සුපර්සොනික් වර්ගයේ ගුවන් යානා සතුව මැක් 2.04ක උපරිම වේගයකින් ගමන් කිරීමේ හැකියාව පැවතුණි. එය දළ වශයෙන් ගත් කල පැයට සැතපුම් 1354ක්. එසේත් නැත්නම් පැයට කිලෝමීටර් 2179කට සමාන වේ. කන්කෝඩ් ගුවන් යානාවන් වලට අඩි 55,000ත් 60,000ත් අතර ඉහළ අහසේ පියාසර කිරීමේ හැකියාව පැවතුණු අතර සමහර අවස්ථාවන්වලදී ලෝකයේ ගෝලාකාර බව එහි ප්‍රේක්ෂකයන්ට දැක ගැනීමේ හැකියාවද උදා වූ බව දත්ත සොයාගත් මූලාශ්‍රවල සඳහන් විය. මෙම වර්ගයේ නිෂ්පාදිත ගුවන් යානා 20න් දෙකක් හැර අනෙකුත් ගුවන් යානා 18ම සංරක්ෂණය කර ප්‍රංශය, එංගලන්තය, ඇමරිකාව, ස්කොට්ලන්තය, ජර්මනිය සහ බාබඩාස්හි ඇති කෞතුකාගාරවල සහ ජාත්‍යන්තර ගුවන් තොරතුරුවල ප්‍රදර්ශනයට තබා ඇත. ඉතින් යාළුවනේ අද අපි මේ වීඩියෝ එක අරන් ආවේ එතෙක් මෙතෙක් ලෝකයේ ඉතිහාසයේ බිහි වූ වේගවත්ම මගී ප්‍රවාහන ගුවන් යානාව පිළිබඳව. ඉතින් මේ වගේම තවත් අලුත් වීඩියෝ එකක් අරන් ඉක්මනින්ම හමු වෙනකන් ඔබ සැමට සුබම සුබ දවසක්.